ඇමරිකානු සංයුතියකට අනුව සාදා තිබෙන ට්‍රිටිකම් බයෝටින් ප්ලස් ඇඩ්වාන්ස් හෙයා සීරම් එක පාවිච්චි කරන විදිහ මම දැන් පැහැදිලි කරනවා. මේ බෙහෙත් එක දවසට දෙවරක් භාවිතා කළ යුතුයි. මුලින්ම හිස සෝදා පිරිසුදු කර වේලා ගන්න. ඉන්පසුව මෙම බෙහෙත වරකට එක ස්ප්‍රේ එක බැගින් ස්ප්‍රේ කරන්න ඕනේ. කොණ්ඩය අඩු තැන්වලට විශේෂ අවධානයක් යොමු කරන්න. ඉන්පසුව ඇඟිලි තුඩුවලින් හිස් කබල පුරා ඖෂධය ආලේපනය වන ආකාරයට සම්බාහනය කරන්න. මෙම සම්බාහනය කිරීමට හේතුව වන්නේ කේශ මූලයන්ට රුධිර සැපයුම වැඩි කර ඔක්සිජන් සැපයුමද වැඩි කිරීමටයි. සෛලවල ක්‍රියාකාරීත්වය ඉහළ යාම නිසා මෙම ආලේපනය ඉතා ඉක්මනින් සමට උරා ගැනීම සිදු කරනවා. මෙම ආලේපනය ඇලෙන සුළු බවක් හෝ තෙල් ගතයකින් තොරයි. හිසකෙස් වර්ධනය සඳහා හිස මසාජ් කිරීමට සුවිශේෂී ක්‍රමයක් තියෙනවා. එහිදී හිසේ සම හිස් කබලට එරෙහිව චලනය වනසේ සම්බාහනය කළ යුතුයි. මෙසේ සම්බාහනය කිරීමේදී හිසේ සමට නැතහොත් ස්කැල්ප් එකට යටින් ඇති ස්නායු සහ රුධිරවාහිනි උත්තේජනය වීම මගින් සමට බාහිරින් ආලේප කර ඇති ඖෂධ ඉක්මනින්ම අවශෝෂණය කර ගැනීමටත් ඔක්සිජන් සැපයුමත් වැඩි කරයි. කොණ්ඩය ගැලවී යාමට බලපාන ප්‍රධානතම සාධකය වී ඇත්තේ පෝෂණ ඌනතාවයයි. එය ප්‍රධාන පෝෂක 5ක් මත රඳා පවතී. විටමින් D, සින්ක්, ෆෙරටින්, ෆෝලේට්, විටමින් B12. මෙම පෝෂක ඔබේ රුධිරයේ පවතින්නේ අඩු මට්ටමක නම් අතිරේක වශයෙන් හෝ මෙම පෝෂක ලබාගෙන එම පෝෂක ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමෙන් ඔබට ඉක්මනින් කෙස් හැලී යාම වළකා ගැනීමටත් ඉක්මනින් කෙස් වර්ධනය කර ගැනීමටත් හැකියාව ලැබේ. දවසේ වැඩකටයුතු අවසන් කළ පසු නැවත හැන්දෑවට පෙර ආකාරයෙන්ම ඖෂධය ආලේප කර සම්බාහනය කරන්න. දවස් 20ක් පමණ මෙලෙස පාවිච්චි කරන විට හිසකෙස් වැටීම සම්පූර්ණයෙන්ම නවතිනු ඇත. මාස 2ක පමණ කාලයක් ගතවන විට අලුත් හිසකෙස් වර්ධනය වනු ඔබට නිරීක්ෂණය වනු ඇත. ඉතාමත් වටිනා ස්වභාවික අමුද්‍රව්‍ය සමග බයොටින් අඩංගු නිසා කොණ්ඩේ ඉතාමත් හොඳ වර්ධනයක් සිදුවෙනවා. ඉහත අපකී ආකාරයට ඖෂධය නිවැරදි ලෙස භාවිතා කිරීමට ඔබට නොහැකි නම් එය මිලදී ගැනීමෙන් පමණක් ප්‍රතිඵලයක් ලබාගත නොහැක. මේ භාවිතා කරන කාලය තුළ කොණ්ඩේ සේදීම සඳහා බේබි ෂැම්පු වර්ගයක් පාවිච්චි කරන්න. අනෙකුත් හිස ගල්වන තෙල් වර්ග භාවිතය නතර කළ යුතුය. අප රට ඉතාම දහදිය දමන ගර්ම කලාපීය රටක් නිසාවෙන් දහදිය සහ තෙල් එක්වීමෙන් බැක්ටීරියා ආසාදනය ඇතිවිය හැක. දිග කොණ්ඩයක් හිමි අය කොණ්ඩය ගැටගසන විට ලොකු කොණ්ඩකටු පාවිච්චි කරන්න. කොණ්ඩය පීරන්නට දැති පළල් පනා පාවිච්චි කරන්න. බූල් බෑන්ඩ් වෙනුවට සැටින් රෙදිවලින් සාදාගත් බෑන්ඩ් පාවිච්චි කරන්න. හෙයා ඩ්‍රයර් පාවිච්චි කිරීමෙන් වළකින්න. හිසකෙස් මෘදු ලෙස වියලන්න. හිසකෙස් වියලන විට තුවායකින් ඇතිල්ලීමෙන් වළකින්න. ඒ වෙනුවට මෘදු තුවායක් හෝ මයික්‍රෝෆයිබර් තුවායක් භාවිතා කර අතිරික්ත වතුර මෘදු ලෙස ගසා ඉවත් කරන්න. තොරතුරු දැනගැනීම සඳහා 076 1652 322 හෝ 076 2195 149 අමතන්න. ට්‍රිටිකම් ඉන්ටෙන්සිව් හෙයාර් කෙයාර්.